ගර්භධාරණය සඳහා විශේෂ ප්‍රාර්ථනා පාඨය. පහනක් දල්වා හෝ පහන් නැතිව වුවද මෙය කියවිය හැකියි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සර්වඥ බුදුන් වහන්සේගේ අනන්ත කරුණාවත් මහා කුසල බලයෙන් අපට දරුවෙකු ලැබීමේ යහපත් වාසනාව උදා වේවා. මාගේ ශරීරයත් සිතත් සමබරව සුවපත් ලෙස පවතිමින් ගර්භධාරණයට සුදුසු හිතකර පරිසරයක් සැදී ආවා. මෙතෙක් මා විසින් සිදු කළ සියලු කුසල් බලයෙන් නිදොස් ලෙස ගර්භයක් පිහිටේවා. ඒ ගර්භයෙන් උපදින දරුවා සුවපත් දීර්ඝායුෂ බුද්ධිමත් සහ ධාර්මික සත්පුරුෂයෙකු වේවා. ගර්භධාරණ කාලය පුරා මා ශාරීරික හා මානසික ආරක්ෂාව සමාධිය සිත සුවය ලැබේවා. මෙම ප්‍රාර්ථනාව කුසල කර්ම සමග සම්පූර්ණ වී නිසි කාලයේ නිසි ආකාරයෙන් ඵලදරේවා. මෙය කියවීමට වඩාත්ම සුදුසු වේලාවන් උදෑසන පහන් දැල්වීමෙන් පසු, රාත්‍රියේ නිින්දට පෙර, බෝධි පූජාවකින් පසු. හැකිනම් පංචශීලයේ රැකීමට උත්සාහ කරන්න. එවැගේම මෛත්‍රී භාවනාව මිනිත්තු කිහිපයක්වත් දිනපතා සිදු කරන්න. ඊටමත් විශ්වාසයෙන් යුතුව මේ දිනපතා සිදු කරන්න. මෙම ප්‍රාර්ථනාව ආගමික මානසික ශක්තියක් ලබා දීම සඳහායි. ගර්භධාරණය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස්, පරීක්ෂණ සහ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ඔබට කියන ආකාරයෙන්ම අනුගමනය කරන්න. ඔබේ කිරිසිහින ඉක්මනින්ම සැබෑ වේවා.